සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා අවෙච්ච ප්‍රසාදය යන්නේ තේරුම කුමක්ද කියලා. දැන් මේ අවෙච්ච ප්‍රසාද කියන එක අපිට දැනට උගන්වන තේරුම මොකද්ද? නොසෙල් වෙන, නොකැඩෙන, පිළිදපු යම් ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයටයි අවෙච්ච ප්‍රසාදය කියන එක තමයි මේ සිංහල තෝරලා තියෙන්නේ. නොකැඩෙන, ස්ථිරව පිළිදපු ශ්‍රද්ධාව. එන්න පැහැදීම සාතුරුවක් කිරි. ඒක අවිච්ඡ ප්‍රසාද කියන එකයි මේකේ විග්‍රහ කරලා පෙන්නන. නමුත් මේකේ තියෙනවා නිරුක්තිය. මේ පද නිරුක්තිය කියන්නේ මේ පදයේම තියෙනවා නියම අර්ථය. අව ඉච්ඡ කියන එක තමයි මේ අවිච්ඡ කිව්වේ. ඉච්ඡත්වයේ අව වෙනවා. අව වෙනවා කියලා කියන්නේ ගෙවිලා යනවා. ඉච්ඡ කියලා කියන්නේ ලෝකයේ තියෙන කැමැත්ත නැත්නම් චන්දරාගය. නැත්නම් තෘෂ්ණාව. ඔයාගේ තෘෂ්ණාව, ආසාව, චන්දරාගය ඔය ආදි වශයෙන් නම් වලින් කිව්වේ ඉච්ඡාව, ඉච්ඡ ඔය වචනෙන් පෙන්වන්නේ ඔන්න කියන ප්‍රියභාවයෙන් ලෝකයේ අදව කරන ස්වභාවය. මෙන්න මේ தත්ත්වය දහම් දැක්කට පස්සේ අසීමිතව තිබුණා පුතජන බුද්ධලයාගේ තිබෙන මේ ලෝකයේ තියෙන ඉච්ඡතාවය නැත්නම් ලෝකෙට බැඳෙන ස්වභාවය. සීමා නැතුව තිබිච්ච එක. යථාබෝධය ලැබෙනකොටම සීමා වලටපත් වෙනවා. අසීමිත தත්ත්වයේ ඉක්මලා සීමිත බවටපත් වෙනවා. බොහෝම ටිකයි ඉතුරු වෙන්නේ. අනන්ත අප්‍රමාණයක් ගිලීලා යනවා සෝවාන් ඵලයටපත් වෙනකොට. ඉච්ඡ බව අවභාවයටපත් වෙන්නේ හොතින්. අව ඉච්ඡ වුණා. කැමැත්තේ ලෝකෙට තිබිච්ච කැමැත්ත ගෙවිලා ගියා. කොහොම අඩු වුණා. මෙන්න මේකයි තමයි රාගගිනි, දේශගිනි, මෝහගිනි අඩු වෙලා යන්නේ. ඔය ඉච්ඡතාවේ නැත්නම් තෘෂ්ණාව නැත්නම් ඔය කියන ආසාව අධි බලවත් වෙච්ච තරමට. ලෝකයාගේ ඇලීමේ බලවත්කම වැඩි. මේ ඇලීමට හේතුකාරක වන්නා වූ නැත්නම් විශාල 1000කටපත් වෙනවා. ලැබුණා මහා උද්දාමයටපත් වෙනවා. දැක ගැනීමට ඕනම දරදළු වැඩක් කරන්න. ලබා ගන්න ඕන දරදළු වැඩක් කරන්න මනස පෙළඹෙනවා. මේසා රාග, ද්වේෂ, මොහ ගිනි ගත්තා වගේ මහා බලවත් තියෙන පුතජන මනසක. සහනින් දැක්කේ නැහැ. මේවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලලා හිටන් යථාර්ථය දකින්න. ඔය අවබෝධය ලැබෙච්ච දවසක් වුණොත් අසීමිතව තිබිච්ච සීමා කරන්න බැරුව තිබිච්ච මේ බලාපොරොත්තු ලෝකයේ පිළිබඳ තියෙන ඉච්ඡතාවය නේද බලාපොරොත්තු. අවම බවටපත් වෙනවා. බොහොම පුංචි දෙයකට සීමා වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අවිච්ඡතාවයටපත් වෙන කෙනාගේ මානසිකත්වය ගැන පෙන්නනවා. මහා පර්වතයක් ළඟ අබෑද ප්‍රමාණයේ ගල් කැට ටිකක් තිබ්බොත් කොහොමද? ගල් කැට 7ක්, ගල් කැට 3ක් එහෙම තිබ්බොත් ඒ වගේ ප්‍රමාණයක කුමක් ලොකුද කුමක් පුංචිද? ස්වාමිනී අබෑට සමාන වන්නා වූ ගල් කැට 7ක්. මේ මහ පර්වතයේ ප්‍රමාණයට මොනවද උපමා කරන්නේ? මොකද උපමා කරන්න වදියක් තියෙන්නේ? කොච්චර කුඩාද? මහණෙනි මගේ ආර්ය ශ්‍රාවකේ එන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ අච්චරපු ක්ලේශයක් ඇද්ද? මේ ඉච්ඡතාවයක් ඇද්ද? එහෙනම් මේ තෘෂ්ණාවක් ඇද්ද? මෙන්න මේ පර්වතයේ විතරයි. ඔහුට අතරින් තියෙන තෘෂ්ණාව යමක් ඇද්ද? ඔන්න ඔය ගල් කැට 7 විතරයි. පුංචි ගල් කැට 4 විතරයි. මහා පොළොවේ පස්තියක් නියපිටට අරගෙන මහණෙනි මේ මහා පොළොවේ පස්ත වැඩි මගේ නියපිට තියෙන පස්තිකද? ස්වාමීන් නියපිට තියෙන මොන බලන්න පොඩ්ඩක්. මහා පොළොවේ පස් කොච්චරද? මගේ මේ ධර්මය අවබෝධ කරගත්ත පළවෙනි ආර්ය ශ්‍රාවකයා. එන සෝවාන් පුද්ගලයා. අත්‍යරම කෙලෙස් මේ මහා පොළොව තරන්නේ. ඔහුට අරින්න තියෙන හරිය මෙන්න මේ නියපිට තියෙන තරංග. ඉච්ඡතාවය ඔය තරමට ආව වෙලා තියෙනවා. අවිච්ඡ වෙලා. ඔය අවිච්ඡ කියන්නේ ඕකයි. නොකරෙන් නොවිදෙන කියන එකට වඩා ගැඹුරු පද නිරුක්තියර්ථය ඕකයි. මහා මුද්‍රේ ජලයට අත දාවල ඇඟිලි දෙක රහුවෙච්ච වතුර බින්දුව ටික උස්සලා පෙන්නනවා. මහණෙනි මේ මහා මුද්‍රේ තියෙන ජලයේද වැඩි. මගේ මේ අතේ ගෑවිච්ච ජලයේද. ස්වාමීන් වහන්සේගේ අතේ ගෑවිච්ච ජලය මහා මුද්‍රයට කොහොම උපමා කරන්නේ? කොයිතරම් අල්ප මාත්‍රේද? මහණෙනි මගේ මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා දුරු කරපු කෙලෙස් මේ මහා මුද්‍රේ ජලයේ විතරයි. ඔය දුරු කරන් ඉදිරියට තියෙන ටික මෙන්න මේ අතරගත ජල පොඩ විතරයි.
ඔන්න අවේච්ඡතාවය. එහෙනම් කෙලෙස් නිසා යම් කිසි දිගින්නක් හටගත්තා. රාගය නිසා රාගාය ජායති සෝකෝ රාගාය ජායති භය. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. ප්‍රේමාය ජායති සෝකෝ ප්‍රේමාය ජායති භය. මේ සෝකයයි භය හටගන්නේ මුල් වෙච්ච ආකාරය ඔය ආසා තණ්හා ආදී වශයෙන් හැම වචනයකින්ම පෙන්නනවා. ශෝකයට බයට මුල ශෝකයේ බය මහා ගින්න. එහෙනම් ඒකාන්ත අත්හැරලා ගියා නම් කොච්චර ගින්නකින් නිවිලාද? හටගත 10 නිවනහා මානසිකත්වයේ කොච්චර හැසුමද? පෙර වගේ මනසට කොච්චර ගින්නක්ද තිබුණේ මේ ලෝකේ ප්‍රශ්න නිසා. මේවා එකතු කරගන්න මගේ කියන්න මම කියන්න මගේ தත්ත්වය ලොකු කරගන්න මගේ තත්ත්වානාන්තය රැකගන්න මේ වගේ පණ්ඩවල මට තිබිච්ච 10 දැවිලා කොච්චරද? අද මට වැඩක් නැතිව අත්හැරලා ගියාට පස්සේ කොච්චර නිදහසද? මගේ මත කොච්චර නිවිලාද? අන්නේ නිවුණු සැනසුණු සාන්තිය දකින්න කියන්නේ නිවන් සාන්තිය. ඔන්නෝක මතක් වෙන ඇති වෙනා පැහැදිලිවට කියනවා ඉච්ඡතාවිය අවභාවයටපත් වීමෙන් ලබන්නා ප්‍රසාදේ නිවන් සාන්තිය. ඔන්නෝක ඒකාන්තයෙන් ආරි පුද්ගලයා තියෙනවා. සෝවාන් පුද්ගලයා. එයා සෝවාන් පුද්ගලයා අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි කියෝක. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ සත්‍ය කෙරෙහි මේ ප්‍රසාදේ නැගෙනවා ඊට පස්සේ. බුදුන් කෙරෙහි නැගෙන්නේ ලොකු තත්ත්වේ බලලා නෙමෙයි. අනේ බුදු පියාණන් වහන්සේ තමයි උන්වහන්සේගේ මහා ඥානෙට ලෝකේ ඇත්ත දැකලා. දේශනා කරපු නිසා නේද? උන්වහන්සේ නිසා මමත් මේ යථාබෝධි ලබාගෙන මුලපිටු. උන්වහන්සේ මේ ධර්ම දේශනා කරලා තිබුණේ නැත්නම් එහෙම මම කවදා විදෙන්නද? එහෙනම් මගේ විමුක්තිය ප්‍රධාන නායකයා. මේ මාගේ වෙන්නා දුන්න බුදු පියාණන් වහන්සේ නේ. එහෙනම් උන්වහන්සේගේ දිහා මගේ තිබෙනා වූ ගෞරවය කොච්චර කියලා අපිට නිම කරන්නේ. මම යම්තරම දුකෙන් මිදුණා නම් ඒ තරමට උන්වහන්සේ මට පිට වෙලා තියෙනවා. උන්වහන්සේ නොවිදියා නම් උන්වහන්සේ ධර්ම දේශනා කළේ නැත්නම් මම තවතර අනාථ වෙලෙයිම. ඒ ධර්ම අවබෝධයත් එක්ක මිස වෙන ක්‍රමයක් නැහැ වේදෙන්නේ. එහෙනම් ඒ බඳු වන්නා වූ බුදු පියාණන් වහන්සේට මම මොන නමින් කතා කරමුද? මොන ගුණයෙන් උන්වහන්සේ ගැන මම ගරු කරලා කියන්නේ? මෙන්න මේ හැඟීම අසීමිත ප්‍රසාදයක් වෙනවා. අව ඉච්ඡතාවිය අධ්‍යක්ීම නිසා මේ ප්‍රසාදේ මතුවේ. නෑ නිවන් සුවේ දැක්කහම ඒ තමා ලැබුණු සැනසීමට හේතුව මුල මොකද බලපහම බුදුන් වහන්සේ. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළා ඉතින් දුන්න නිසා නේද මේක වෙන්නේ කියලා ඊට පස්සේ හිතන මොහොතක් පාසා අප්‍රමාණ ගුණයක් මතුවලා ඉන්නවා. අනික කිරට ඒ ගුණය මත කරගන්න බෑ. මොකද ඒ ගුණය දැක්කේ නැති නිසා. තමා අධ්‍යක්ෂ නිසා තමයි ඒ ගුණය පේන්නේ. ඒ උන්වහන්සේ දුන්නේ මේ ධර්මය. අද මට අහන්න ලැබුණා. මම පිළිසරණ කරගත්තේ උන්වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය. මේ ධර්ම න්‍යාය මත කාගේවත් වහල් වෙන්න දෙයක් නෑ. උන්වහන්සේ හරි ලස්සන ක්‍රමයක් පෙන්නනවා. කාටවත් වහල් නෙවෙයි. ඥාන ගෝචරව Tamanටම තේරුම් අරගෙන යන්න පුළුවන් දැක නැති මාර්ගය. ඒක න්‍යාය ධර්මයේ හරියට එකම බව Tamanටම පිළිපෙණි දැන යන එක. ඒ වගේ උත්තම ධර්මයක් මට ලැබුණා. ඇත්ත වශයෙන්ම මේ සියල්ලන්ට විදෙන්නේ මේ ධර්මයේ නේද කියලා දකිනකොට මේ ධර්මයේ අසීමිත වටිනාකමක්. හතර දුකෙන් නිදහස් වෙන්න, මේ රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි නිවි සැනසෙන්න වෙන කිසිම ධර්මයක් මෙච්චර වටින්නේ නැහැ. මේකෙන් නිවුණා මේ ධර්මයේ දරගෙන. මේ ධර්මය අවබෝධ කරගන්න. නැවත කවදාවත් නැතු වෙන්නේ නැහැ. ඒ ගින්නට වැටෙන්නේ නැහැ. එහෙනම් මේකේ ධර්මයේ වටිනාකම අසීමිතයි. මේ ධර්ම මාත්‍රික මගේ ප්‍රසාදය කියන්න බෑ කොච්චරද කියලා. මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. එයා එහෙම ධර්මයේ වටිනාදියා තමයි මේ ලෝකයට මේ ප්‍රයෝජනෙ ලබා දෙන්න කියලා ධර්මයේ කෙරෙහි අවිච්ඡා ප්‍රසාදය තියෙනවා. දිවන් සුවේ ලබා දුන ධර්මයේ කෙරෙහි ඇතිවෙනා ප්‍රසාදය ඔහොමයි නොකැරෙන මහා බලවත් ප්‍රසාදයක් බවට පත් වෙනවා. එතකොට ඒ මගේ නිකන් මට හම්බුනේ නැහැ. ආරි සංඝරත්නය පරපුරෙන් පරපුරට අහගෙන දරාගෙන අනුගමනය කළ අවබෝධ කරගෙන ඒ අයගේ මාර්ගයෙන් ආපු එක නිසා නේද මමත් හදුනේ බලපදේ ඇන්නේ. ওই ධර්මයේ තේරුනේ ඒකෙන් නේ. එහෙනම් ඒ මට උදව් කරපු උපකාර කරපු මේ සංඝයා මේ ලෝකේ නොහිටියා නම් එහෙම මම අද මේකෙන් බේරෙන්නේ. මෙන්න මේ ගුණේ දකින්නකොට අසීමිත සංඝයා කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා. මෙන්න මේක සංඝයා අවිච්ඡ ප්‍රසාදෝ. අවිච්ඡ ප්‍රසාදය කියන්නේ ඔන්න ඔක. නොකැඩෙන ප්‍රසාදයක් බව හරි. නැත් අවිච්ඡ ප්‍රසාදය තෝරා ගන්න නොකැඩෙන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙනම් නිවන් දැකලා හිටන් ඉච්ඡතාවිය අවභාවයට පත් වුණාට පස්සේ ලැබෙනා වූ කෙලෙස් කිරි නිවීමෙන් ඇතිවෙනා වූ සාන්ත ප්‍රණීත ඒතං සම්තං ඒතං පණිතං කිය දැක නිවන්. නිවන් සුවේ මුල් කෙරේ තමයි මේ නොකැඩෙන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. නොකැඩෙන ප්‍රසාදය ඇති වෙන්නේ. නිකම්ම කිව්වට අපේ ශ්‍රද්ධාව වල හරියන්නේ නැහැ. ඒක ඇති වෙන ක්‍රමයේ පෙන්වන්න ඒතකොට ඒකේ වටිනාකම දකින්නේ මේක කැඩෙන්නේ නැහැ නේද මෙහෙම දැක්කනම් කියලා වැටෙන්නේ නේද. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා.
නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දිනාට යහපතක් වේවා.